අයිබෝවන් යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සිළු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලට රටාවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. මේ අරන් ආපු වීඩියෝ එක ඔයාලට කියන්න හදන්නේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් වන්නිපිටිය පැලන්වත්තේ තියෙන මහල් 3කින් පමණ සමන්විත අනර්ග නිවසක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. රෝල ගේට්ටුවක් සහිත තාප්පකින් වටවුණු සුන්දර වෙල්ලයකට ආසන්න වෙති මෙම අනර්ග ඉඩම වර්චස් 8.95කින් පමණ සමන්විත වෙලා තියෙනවා. තවද නිරවුල් ඔප්පු සහ සියලුම නීතිමය ලීකලිත ඉඩම සහ නිවස සතුව පවතිනවා කියලත් ඔයාලට මතක් කිරීමක් කරනවා. සියලු පහසුකම් සහිත මේ අංග සම්පූර්ණ සුපිරිත මහල් නිවස ගත් කල සාල 2ක්, නිදන කාමර 4ක්, උණුදිය පහසුකම් සහිත නාන කාමර 3ක්, කෑම කාමරයක්, නවීන පැන්ටි සහිත මුළු තැන්ගයක්, ගබඩා කාමරයක්, සේවක කාමරයක් හා සේවක නාන කාමරයකින් සමන්විත වෙලා තියෙනවා. තවද වාහන 2ක් පමණ ගාල් කිරීමට හැකි ගරාජයකින්ද මෙම අනර්ග නිවස සම්පූර්ණ වෙලා තියෙනවා. එපමණක්ද නොවේ CCTV කැමරා පද්ධතියකින්ද මෙම අනර්ග නිවස ආවරණය වෙලා තියෙනවා. ඉඩමට පිවිසීමට අඩි 20ක පමණ පළලකින් යුතු මාර්ග ප්‍රවේශයක් ඇති අතර සියලුම ගමනාගමන කටයුතුද ඉතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් පවතිනවා. නාගරික පහසුකම් වලටද ආසන්න වෙති මෙම අනර්ග නිවසේ සිට කොට්ටාවට කිලෝමීටර් 2.7ක්ද කොට්ටාව අධිවේගී පිවිසීමට කිලෝමීටර් 5ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ සුපිරිවෙළඳ සෙල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ අනර්ග නිවසේදලා පවතිනවා. මේ අනර්ග නිවස ලක්ෂ 350ක් වැනි මුදලකට අල්වි කිරීමට බලාපොරොත්තු වෙන සිටින අතර මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලාත් දැනුම් දීමක් කරනවා. එහෙමනම් ඔයා මේ අනර්ග නිවස මිලදී ගන්නවා නම් තිරේ දිස් වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් මේ අනර්ග නිවස මිලදී ගන්නවාට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින් ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මෙන්න මේ වීඩියෝ එකක් අරගෙන ඔයාලට එනකන් අදට නවතිනවා. ගිහිල්ලා එන්න. සිළු දෙනාට ජයෙන් ජයම වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා.